හලෝ කොහොමද කට්ටිය? ඉතින් ඔන්න ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ මයි කිචන්. ඉතින් මයි කිචන් එකෙන් බිරියානි එකක් ගෙනාවා. ඉතින් මෙයා Facebook එකේ පෝස්ට් දාලා තමයි බිරියානි කට්ටියට සේල් කරන්නේ. ඉතින් ඔන්න මමත් අද පළවෙනි පාර නෙවෙයි, මීට කලිමුත් මං ගෙනාවා. කලින් 5000 ගාණක් ගෙනාවා. ඉතින් අද රුපියල් 3000ක් ගියා මෙන්න මේ බිරියානි එකට. ඉතින් මේක බරයි, 3 දිනකට කන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔන්න අද මේකේ රිව්යු එකක් තමයි අද ඔයගොල්ලන්ට මම දෙන්න යන්නේ. ඉතින් අපි මේක කාලා බලමු කොහොමද කියලා. ඉතින් කොහොමද කියලා ඉතින් මම නම් දන්නවා. ඉතින් මේක ගොඩක් කට්ටිය කන්න ආසයි. හැබැයි ඕඩර් කරගන්න විදියක් නැහැ. මොකද ඒගොල්ලෝ Facebook පෝස්ට් එක දාපු ගමන් පට ගාලා ඕඩර් ටික කම්ප්ලීට් වෙනවා. ඉතින් මම නම් ඉතින් ඔන්න දෙපාරයි දැක්කේ. දෙපාරම මට ඕඩර් දාගන්න පුළුවන් වුණා. ඉතින් මේකට අනියන් එක තියෙනවා. මේක ග්‍රේවි එක. ඊට අමතරව මේකත් ග්‍රේවි එකක්. මේක ග්‍රේවි නෙවෙයිද කොහෙද? ඒකේ වෙන ග්‍රීන් සම්බල් එකද කොහෙද? ඊට අමතරව දීලා තියෙනවා මේගොල්ලෝ එක් තුනක්. බිත්තර තුනක් දීලා තියෙනවා. අපි බිත්තර තුනක් මේ විදිහට තියාගමු. බිත්තර තුනයි චිකන් පීසස් දෙකක් දීලා තියෙනවා මේ. චිකන් පීසස් දෙකක් දීලා තියෙනවා මේ බිරියානි එකට. ඉතින් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මයි කිචන් එකේ බිරියානි කාලා තියෙනවද නැද්ද කියලා. ඉතින් අපි අත හොදගෙන ඉන්නේ. ඊට අමතරව මේකේ මේ විදිහ තමයි පේන්නේ. පේනවනේ කහ පාට. මෙතනත් තියෙනවා චක්නි එකක් වගේ තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම ටික මේකට දාගමු. ඔන්න යාළුවේ බිරියානි එකම හලාගත්තා. හට්ටිය හිස් පේනවනේ. කන්දක් වගේ කන්න තියෙන්නේ අද. මං අනියන් සම්බොල් එකට තමයි පොඩ්ඩක් ලයික්. ගොඩක් නෑ චුට්ටයි හැබැයි ඈ. මං ඒ ටිකක් දාගත්තා. මේක ග්‍රීන් කලර් එක නේ. ඔව්. ඒක නෑ එච්චර ආස නෑ මං. 3 දිනකට කන බුරියානි එක අද මම තනියෙන් කන්න යන්නේ. වේරානේ කන්දක් වගේ. ඔබ්බෝ. මේකට දාගමු නැත්නම් හැදෙනවා. චිකන් තම්බලා බෙදලා තින්නේ කොහෙද මේ පේනවනේ. ගොඩක් තෙල් ගතිය නෑ. කන්න පුළුවන්. බිත්තරත් තම්බලා බැලලා තියන්නේ. ගොඩක් කට්ටිය මේ බිරියානි කන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ තොලයක් දාලා කාලා බලන්න. අර 3500 වර්ත් අර ඔයගොල්ලෝ අපි හොයන අර රියල් බිරියානි රසෙ එන්නේ නැහැ. හැබැයි හොඳයි. 70ක් විතර ලකුණු දෙන්න පුළුවන්. රසකාරක එහෙම යූස් කරන්නේ නැද්ද ඔහෙද මේකට? සමහරක් ඔය Facebook වල TikTok වල කැම ඩිලිවරි තියෙනවා. කන්නවත් බෑ ලස්සන විතරයි. හැබැයි මේක කා ගන්න පුළුවන්. නරකක් නැහැ. මයි කිචන් එකේ පුළුවන් නම් මම චිකන් කෑල්ලේ පොඩි වෙනසක් කරනවා අක්කාට. චිකන් කෑල්ල විතරයි මට ටිකක් සෙට් මදි. නේ පිටුනා.
මේ හොඳ මිරිස් හොද්දක්ද බලන්න ටෙස්ට් කරලා බලන්න. නෑනේ. සමහරක් ඒ වගේ තියෙනවා මිරිස් හොදි විතරක්. මං හිතන විදිහට මේකේ තියෙනවා ග්‍රෑම් කිලෝ දෙකකට කිට්ටු වෙන්නේ නැති. එක්ක වැඩි එක්ක අඩු. මට හිතන විදිහට කිලෝ දෙකක් විතර තියෙනවා. ඊට වැඩි වෙන්න ඕන කොහොම හරි. දැන් කා ගන්නත් බෑ මොකද වතුත් කෑවා. තේත් දෙපාරක් බිව්වා අද. තව එකකට කන්න මොකද අප නැති වෙන කාලා ඉන්නේ. මේක කොහොම හරි 3 දිනකට වඩා කන්න පුළුවන්. ඉතින්
අදට ෂෝ එක ඉවරයි මට කන්න පුළුවන් උනේ හතරෙන් එකක් වගේ තමයි බඩ ෆුල් එකෙක් ගියක් ඉතුරුයි චිකන් තියෙනවා අනිවාර්යයෙන්ම මයි කිචන් එකේ වීඩියෝ එක බලනවා නම් චූට්ටක් චිකන් එකේ පොඩි වෙනසක් කරන්න එච්චරයි ඉතින් කතා කරගන්න බෑ කැම එක රසයි එහෙනම් ෂෝ එක ඉවරයි පුළුවන් තරම් ඉක්මනට අලුත් ලින්ක් සෙට් එකමු ජය වේවා